මේ පාර වෙසක් තීම් සෝම අපි කරන්න අපිට මුලින්ම ලොකුම චලෙන්ජකාවේ අපි එස්පීම මේ පාර අවුරුදු සිින්දුව කරාය අපි ලොක ප්‍රඩක්ෂණ ගිය තිනේ ප්‍රඩක්ෂණ ඇතෙක් අපිට ඉටඩිය අඩු දෙයක් කන්ව පොද නිසිටගේ පුලිට ඇත් එක්ක තින් අපි අන්නෝනේ ඉටඩි ප්‍රඩක්ෂණ එකට හිද අපි ට්‍රයි කරා හොඳ ප්‍රඩක්ෂණ කන්න ලෝ කොස්ටයක් ඇතුලේ තින්න එක් කරගන්න පුළුවුණනා කළ හිතනවගොල විඩිය බල මේ වෙද්දි ඉතින් වීඩියෝ ගැන කතා කරන්න මුලින්ම අපේ ටීම් සෝන් ගැන කතාගන්න ෝඩියෝ ක්‍රඩිට්ස් ටික යකකුරගේ චනුක මොරා තමයි ඕඩියෝ මිසික් මෙලඩි යන දේවල්ලින් හිටියේ ඒවගේම උෂානයක්කා හිටියා ලිටික්සලට ඒවගේම අපේ සිංගර්ස්ලට ක්‍රීටය දෙන්න සිංගර්ස්ලගේ පොයිස් කටතු ඔගලන්ට බලන්න හම්බේ තුන්ලෝවේ රජුන් මේ පර දෙදශපා වෙසක් සෝන් එක ලස්සන වැඩක් සින්දුවේ මෙලඩියත් එක්ක මැච්චෙන්න්න ලස්සන ෆිල්ලෙන්න්න මිසික් විඩියක් මේ පාර මීඩියකෝගෙන් කරලා තිබ්බ ලස්සන වැඩක් මරත් චාන්සයක් හම්බුණා ඒ සිං කරන්න තුන්ලොවේ රජුන් වෙසක් තේමාගීතය ලස්සන වැඩක් මව මේ තේමාගීත සඳහා තොරගත්තට ස්තුතියි සහදක්කපු මීඩියයි එකත් විශ් කරනවා ඉස්රාට වැඩ පංච කරගෙන තුන්ලොවේ රජුන් ඒ සඳහා දායකත්වය ලබාදීමට මටත් අවස්ථාවක් ලබාදීම ගැන ස්තුතිවන්තන සියලුම දෙනාට ලස්සන වැඩක් ඉදිරියටත් මාතයකට සුභ පතනවා සියලුම වැඩ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා ඒවගේම ස්ටෝරියක් ගැන කියනවනම් ස්ටෝරිය එකේ මේන්ලි අපිට ඕනන අපි හැමදාම වෙසක් සිින්දුව කරද්දි කරේ සාමාන්‍යයෙන් අපි පන්සලකට ගීල සාමාන්‍යයෙන් කරන දේවල්ටික පෙන්න්න කැනෙ පන්සල්ට යනවා චෛත්‍යය බෝමලුව ඒ හැමදේටම ගීල මල් පහන් පූජ කරන ඒ සාමාන්‍ය පිළිවෙලින් එහාට ගීල පොඩි පොඩක් හිතන්න කතාවක් විඩිය ඇතුල හදනක තැන අපිට ඕනාව සිද්ධ ඉතින්න ඒකට අපි මම ස්ටෝරික සම්පූර්ණ කියන්න මොක දෝකලට බලවාට හිතන දෙවල්ත මම මේ වීඩියක දැ ම හදපු ලියපු කතා විදිර මම්බලන විදිහන මේ බලන අනිත්තය බලන්නේ හැමෝටම තමන්ගේ නිර්වචනයක් හැමදේටම දෙන්න පුළුවන් ඉති එහින්ද ඔගොලු බල්ලා ඔගලන්ට හිතුුණු දේ කමෙන්ට් කරන්න කතාව ගැන NSBM නිල වෙසක් තේමාගීතය සඳහා මම කාස්ට එක වගේම මීඩිය කෙනුත් සභාගීමද ලැබීම ගැන සතුරුයි මට තිබ්බ වගකින තහ අපේ ක්‍රිව් එක උදේ යවන්ඩ එකතු කල්ලා ඒවගේම අපේ ඉක්පිටමන්ස් ලයිටන් ඔක්කම අරගෙන අපි ලොකේෂන් ටියා මට තිබ්බේ කාස් හැන්ඩලින් ඇතර මට එන්න පොඩ්ඩ පරක් වුණා මේ පොඩි උදේ පාන්දරමට නැගිටීමේ ප්‍රශ්න ඔයක් මතු වුණා ඔහොමරි පරක් කලහරි වෙලාවට ඇවිල්ලා වැඩටික් කරා හවස්සෙද්දිින් කොමරි මම උදේ නමේදම් රෑ 10-12 වගේ වෙනක වැඩටික් කරලා මගේ සපෝට්ය දුන්නමට පුළුවන් විදිහට විස්ස විසිපා අවුරුද්දේ NSBM නිල වෙසක් තේමා ගීත මේ දිරිලිස්සලා තියෙන එක කාස්ටිකට ජොයින්න මටත් අවස්ථක් ලැබුණ ම ඒ වෙනුවෙන් අපේ ටීම් එක හැමෝටම ස්තුතියෙනවා ඒ වගේම ඕගලන්ටත් මම ආරාධනා කරන සෝන් එක බලල රසවිඳිකල් ස්ටෝරික කෝ කන්සෙප්ටෙක් කිවොත් මෙතන තියෙන්නේ මුලින්ම බෝයි කෙනෙක් සහ ගල් කෙනෙක් පන්සල්ට එන එකක් ඒක බෝයිසාහ ගල් කෙනෙ රිප්‍රසන් කරන්න හදන්නේ ගැහන්සාහ පිරිමි කෙනෙක මේලි රිප්‍රසන් වෙන්නේ නැතුව ඒ දෙන්න අතර ඉන්ටකනෙක්ෂණයක් හදන්න උමනාත්නේ තිබ්බ ඉළඟට ස්ටෝරික බේස් එක වෙන්නේ කිසිම ජීවිත අරමුණක් නැතුව පන්සලකට එන දෙන්නේ එදනට පන්සල ඇතුළේ දී දකින්න හම්ම දේවල් එක්ක එ දෙන්න ඇතිවෙන ආගමික ලැදියාව වගේ දෙයක් අයිඩයක් තම අපිට දෙන්න උමනාව තිබ ඉතිං මේ වෙනකොටත් ඔයාලා අපේ විසක් සෝමක පල්ල ඇති ඉතින් මේ ෆුල් ප්‍රඩක්ෂන් එක අපි එක දවසහින් කරපයක් නේ අපිට සතියක එක මාරක් විතර ලොකු ප්‍රසෙස්යක් තිබ මේ ප්‍රඩක්ෂන් එක දවස් දෙකක් අපි ශූට්ට කරමින් කරා විතර එක දවසක් රෙකෝඩිං එකට ඉතිං සතියක් එක හමාරක් වගේ පොඩි ඉතාම කෙටි කාරයක් ඇතුළත අපේ මීඩිය කරුව එකෙත් සෑහන ටයිට් ෂෙඩියල්ල ඇතුළ මොකද අපි මේක මේ සෝන්ගේ ෂූට් එක කරේ අප්‍රේල් 29 එතකොට ඊට පස් ඒට පහුවෙන්දා එකන්නේ අප්‍රේල් 30 නිත අපේ කැම්පස්සගේ මේන් මේවෙන්ටයක් අපේ සීපත් සියවධනය අවුරුදු උත්සව ඉතිං ඒකත් එක්ක සෑහන බිසි වෙලා හිටපු ඒ වගේ ටයිට් ෂෙඩියල්ල එතම අපේ මීඩිය කරුව එකම හිටියේ ඉතිං මුලින්ම මම මේක අවස්ථාව කරගන්න අපේ මීඩිය කරුවකට තෑන් කරන්න මොකද ඒ වගේ එච්චර ලොකු රශ්යයකුදී අපිට මේ ප්‍රඩක්ෂන් එකට දුන්න සපොට් එකට ඔයාල හැමෝටම තැන්ක්ස් ප්‍රඩක්ෂන් එක ෂූටිං දවසේ ගත්තොත් පළවෙනි දවසේ
මම හිතපු ටයිම් එකටම ම ප්ලෑන් කරපු ටයිම් එකට වඩා අපිට පැ දෙකක් දෙක මාරක් වගේ අපිට ලේට් වුණා. ඊඩියක පැත්තෙන් මට තිබ රෝල්න එකවා සෙඩ්ඩි සයිඩි එතෝට මට තිබ්බේ වීඩියක ෂූට් කරනකොට ඒ ෂූට් කරන ටයිම එක වෙද්දී ආටිස්ලාට ඕන දේවල් දීලා ගැන අපිට මේ එතන ඕඩ කරන මල්ද හැමදේම දීලා ලොකේෂණය රෙඩි කරන තයි මට දීලා තිබ රෝල් එක එතවට රෑ වෙද්දී තවත් අභියෝකට මුණ දුන්නා එත් එකම වෙසක්කෝඩු වෙල්ලද්දි ඒකට ඇතරම මේ ඒදි වෙසක්කුඩ ඇතුලට ලයින් ගන්න හොද කියලා ප්‍රශ්න තිබ එතවට අපි ෆෝන්දා ෆෝන් එක මේ ෆලෑශ් එක ඇතුලට දාලා ඒවිදිර එක කලා ඉතිං පේනුවට වඩා ලොකු අමාරුවෙන් හැබැයි ලස්සන වැඩක් කලා මගේ රෝල් එකුණේ බීටස් ෆොටෝග්‍රෆී එකයි මේන්ලිගිය එක ඊට පස්සෙම ඇසිස් කරා ඉහන්ට සෙඩ්ඩිසයින් වැඩවලට මං හිතනවා මේ පාර වෙසක් සිින්දු අපි චේන්ජක් කරා කියලා තෝරගත්ත ලොකේෂන් එක සහ කාස්ට එකත් එක්ක බලද්දි ඉතින් ඒවගේම එක තැනක ලිංකගත් තියෙන මම මේ ලිංක එක විඩියගේ අපිට පොඩි අපේ පැත්තෙන් පොඩි වෙච්ච ටයිම් මිස්ටේකයක් හිද මේක හරියටම පෙන්න්න දැරි වුණා අපිට වීඩියකෙදී අපි ෂෝටකරු පන්සල සහ අපේ යුනිසිටියක ලිංකරන උමනාවත් තිබ අන්න ඒකද අපි පාවිච්චි කර ඔගුල දකින්න ඇති පහන් පත්තු කරන සීන තියෙනවා වීඩිය එක අන්නේ සීන්නගේදී අපි ඒ පහන් ඒ විදිහටම අපේ පන්සලේ පත්තු කර විදිහම යුනිසිටිකෙත් පත්තු කල ඒ ෂොට්ස් ලින්ක් කරලා අපි යුනිසිටික ට්‍රන්සිෂනයක් ගෙනාව ඒක අපි යුනිසිටික ෂූට් කරදි ගොඩ කරෑවුණ එහින්ද යුනිසිටික් කල කලියරි ඔලට බලාගන්න බැරිවෙයි ඒකත අපිට කෝ අයිඩයක් දි තිබ කතාව ඉතින් අපි තමයි මෙදරද අසිසි වහේ වෙසක් කෝ එක බිහන්සින් ෂොට්ස් ගත්තේ තොර මෙතින් නමත්තක සුවතරන්ගේ තව එක් කෙනෙක් ඉන්නවා යොහානි අපි තුන් දෙනෙක් හිටිය ට යොහානි මෙතර නැහැ අපිත් එක්ට ඇත්තනම කිව්වොත් බිහන්ජ සීන්ස් ගැන කිව්වොත් අපි ඔක්කොම ෂූට් කරේ ගෝප්‍රෝවයනුයි iPhone වලින් යති අපි ටයිම් ලැබ්ස් විඩියෝස් ඒවගේ තව බිහන්ඩ සීන්ස් ලෑන්ස්කේප් වගේමක් කියවගත්තා එක්කතින් අපි ගොක්කලාට බාන ස්ක්‍රීන්ය පිටිපස් ඉන්න කට්ටියවත් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට ක්‍රෙඩිට්ටයක් දෙන්න වගේ හිතනා සෝගත් හොඳට ගිය නිසා අපි ගදිම බිහන්ද සීන්සයක් දාන්න තම හිතයි එකත් බලන්න මේ සෝන් එකේ කාස්ට් එක ගැන කතා කරද්දී මුලින්ම මතක් වෙන්නේ අපේ මේන් කාස්ට් එක ලසාන් සහ සඳනි. ඉතින් දෙන්නම ගැන මතක් කරන්න ඕන මොකද දෙන්නම ලොකු බිසි ෂෙඩියුල් එකක් එක තමයි අපිට ඒ දෙන්නගේ දායකත්වය ලබා දුන්නේ. ඉතින් එයාලා ගොඩක් වැඩ මැද ඒ කියන්නේ එයාලගේ තිබ්බ වැඩ කැන්සල් කරලා ඒ වගේ එයාලා හරිම අමාරුවෙන් තමයි මේ වැඩේට ජොයින් වුනේ. හැබැයි එයාලගේ ෆුල් එෆර්ට් එක දීලා හොඳ අවුට්පුට් එකක් ගන්න අපිට සපෝට් එකක් දුන්නා. ඉතින් සඳනිටයි ලසාන්ටයි මම තෑන්ක් කරනවා මේ වෙලාවේදී මේන් කාස්ට් එක විදිහට අපිට ඒ දුන්න සපෝට් එකට. එයාලගේ ඉන්ටර්න්ෂිප්ස්, එයාලගේ අනිත් ෂූට්ස් වැඩ ඔක්කොමත් එක තමයි අපිට සපෝට් එක දුන්නේ. ඉතින් ඒ දෙන්නට තෑන්ක් කරද්දී අනිත් කාස්ට් එකටත් මම තෑන්ක් කරනවා. මොකද ඒ කාස්ට් එක අපිට හැන්ඩල් කරන්න හරිම ලේසි කාස්ට් එකක්. මොකද එයාලා හැමෝම අපිට හරිම සපෝටිව් විදිහට එයාලගේ අවුට්පුට් එක දෙන්න උත්සාහ කරා සහ අපිට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් වුණා. ඒකෙන් මම හිතනවා සෝන් එකට හොඳ සාධාරණයක් වෙන්න ඇති කියලා. අපේ ටීම් එක ගොඩක් මහන්සුනා මීඩියා ටීම් එක ඔයාලට BTS මේ යන අතරේ බීරෝස් වලින් ඔයාලා දකින්න ඇති සෑහෙන මහන්සියක් උදේ අපි 3ට විතර ෂූට් එක ඔන් කරේ. ඒ කියන්නේ කට්ටිය යුනිවර්සිටි එකෙන් ගියේ ලොකේෂන් එකට උදේ 3:00 4ට වගේ. ඉතින් ඒ වෙලාවෙ ඉඳන් අපි රෑ 8-9 වෙනකන් මහන්සුනා ෂූට් එකට සෑහෙන්න තිබ්බ අවුව ඒ හැමදේමත් එක්ක සෑහෙන අමාරුවෙන් ඒත් ෆුල් එෆර්ට් එක දුන්න හැමෝම. ඉතින් මීඩියා ටීම් එකට තැන්ක්ෆුල් වෙනවා දුන්න සපෝට් එකට. වීඩියෝ ගැන කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම පල්ලෙහින් දාන්න. වීඩියෝ අනිවාර්යෙන් බලන්න, ෂෙයා කරන්න. හොඳයි. ඉතින් හැමෝම කතා කරේ කොහොමද වෙසක් ගීතය එලි දැක්ුවේ කියලා, කොහොමද එයාලගේ වැඩ කටයුතු එයාලා සිදු කරේ කියලා. ඉතින් මම ලෑස්ති වෙන්නේ අපේ කට්ටියට තෑන්ක් කරන්න. විශේෂයෙන්ම අපේ මීඩියා බෝඩ් එකට, නජීසට, එතකොට ඔසන්ද අයියට, එතකොට ඒත් එක්කම අපේ කාස්ට් එකට තෑන්ක් කරන්න ඕනේ. මම හිතනවා කාවින්දි ඔයාලට තෑන්ක් කරා, විශේෂයෙන්ම සඳනි සහ ලසාන්ට. ඒත් එක්කම අපිත් එක්ක අපේ සපෝටින් රෝල් විදිහට හිටපු අපේ අනිත් නංගිල මල්ලට thank you so much අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම සිං කරපු එයාලටත් බොහොමත්ම ස්තුතියි. thank you so much
අපිත් එක එකතුනාට ඉතින් ලස්සන වැඩක් කරගන්න පුළුවන් වුණා ඔයාලගේ කැපවීමෙන් ඔයාලගේ ශක්තියෙන් තමයි ඒ දේ කරගත්තේ ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න සමහර විට මේ බෝඩ් එකෙන් පස්සේ ඊළඟට එන බෝඩ් එක ඔයාලා වෙයි ඔයාලා ලස්සන වැඩක් කරන්න ඔයාලා හැමෝටම සුබ පතනවා